ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ 30 වෙනි පෙරහර මංගල්‍ය සනිටුහන් වීම නිමිති කරගෙන ඊයේ දිනේදී මුල් දින කවරයක් සහ මුද්දරයක් නිකුත් කිරීම සිදු කළා. ඉතින් මේ මුල් දින කවරය සහ මුද්දරය නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියා තමයි අපිත් එක්ක මේ ඉන්නේ. එතුමිය වයඹල සංසදයෙන් අපි මීට කලින් දන්නවා. දැන් අපි හදන්නේ එතුමිය ඔබට හඳුන්වා දෙන්න. එතුමිය පුලක්ෂිකා රත්නායක. ගුරුවරියක් විදිහට සේවය කරන ගමන්ම සමාජයට යහපත් දේවල් චිත්‍රයෙන් කියන්නට ඇය බොහොම උපන් සමත්කම් දක්වනවා. ඉතින් අපි එතුමියව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්ත විශේෂයෙන්ම හේතුව තමයි මෙවන් ආකාරයේ මුල් දින කවරය නිකුත් කරන්නට හැකියාව තියෙන ලංකාවේ පිරිස ඉන්නේ බොහොම අල්ප ගාණක්. මම නිවැරදි ඇති. 15 දෙනෙක් විතරයි ඉන්නේ. එතකොට මේ මුල් දින කවරයක් නිකුත් කිරීම කියන්නේ මොකක්ද? මුල් දින කවරයක් නිකුත් කරන්න කිසිවෙකුට අවශ්‍ය නම් මුද්දර සංගමයත් එක්ක කතා කරලා මුල් දින කවරයක් වගේම මුද්දරයක් නිකුත් කරන්න පුළුවන්. නමුත් මේක රාජ්‍ය මට්ටමින් සිදු වෙන දෙයක්. රජයෙන් කෙරුණු ඉල්ලීමක් මත මුද්දර සංගමයෙන් නිකුත් වෙන මුද්දරයක් සහ මුල් දින කවරයක්. එතකොට දැන් අපේ ප්‍රේක්ෂකයෝ සහ මම මේ සම්බන්ධව කාරණා දන්නේ නැහැනේ. එතකොට මේ මුල් දින කවරයක සිතුවමක් අඳිනවා කියන එක කොහොමද වෙන්නේ? මුලින්ම අපේ එක එක විදිහට ඒක මුද්දර සංස්ථාව තුළ එක එක විදිහට ඒක වෙනවා. සමහරවිට අපි 15 දෙනා අතරේ පොඩි තරගයක් තිබිලා එකෙන් හොඳම එක තෝරලත් ගන්නවා. නමුත් මෙවර මට මුද්දර සංගමයේ ෆිල්ඩ්ලික් බියුරෝ එකෙන් කතා කරලා කිව්වා මෙහෙම මේකක් තියෙනවා පන්සලේ 100 වෙනි පෙරහැර නිමිති කොටගෙන මුද්දරයක් නිකුත් කරන්න සහ මුල් දින කවරයක් නිකුත් කරන්න අදහසක් තියෙනවා. අවශ්‍ය කාරණා ටික මට කියලා දීලා මෙන්න මේ වගේ එකක් තමයි ඕනේ. ඒක ද්විමාන රූපයක් මේ සැරේ අවශ්‍යයි කියලා තමයි කිව්වේ. කියලා මට නිර්මාණය කරන්න කිව්වා. කොහොම හරි මාස එකමාරක් දෙකක් විතර තුල චිත්‍ර ගණනාවකින් පස්සේ තමයි මේ අවශ්‍ය ප්‍රතිඵලය මට ලබා දෙන්න පුළුවන් වුණේ. මේ අපි ඔබ දකින මේ මුල් දින කවරයේ තියෙන මුද්දරය සහ ඒ ආශ්‍රිතව ඇය විසින් නිර්මාණය කරන ලද නිර්මාණය එක රැයකින් නිර්මාණය කරන ලද්දක් නෙමෙයි. ඊටමත් අපහසුයෙන් එතුමිය අපිට සඳහන් කරේ අවස්ථා ගණනාවකදීම මේ අදාළ චිත්‍රය මේ අදාළ අදහස එනකල් ඇයට ඒ චිත්‍රය නිර්මාණය කරන්නට සිද්ධ වුණා. එතකොට අපි මතක් කරමු මේ චිත්‍රයේ තියෙනවනේ සුවිශේෂීත්වය. අපි මේ චිත්‍රය දිහාවට එද්දි මේ චිත්‍රයේ තියෙන්නේ මොන වගේ දේවල්ද? ඒකෙන් නිරූපණය වෙන්නේ මොකක්ද? ඒත් එක්කම ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරය කියන්නේ වයඹ ජනතාවට මුදුන් මල්කඩ. මං හිතන්නේ ඔබ වාසනාවන්ත වුණා මේ මුදුන් මල්කඩට අදාළව 100 වෙනි සංවත්සරයේදී ඒ මුද්දරය නිර්මාණය කරන්න. මේක ගැන කතා කරමු. උමල්ලි මේකේ මට මෙතන ඇත්තටම සීමිත ඉඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මෙතන ඒකේ තියෙන රේෂියෝ එක 93ට 2 අනුපාතයට තමයි මේකේ මුද්දරය නිකුත් වෙලා තියෙන්නේ. ඒ නිසා මට මෙතනට ඇතුළත් කරන්න පුළුවන් human figures මිනිස් රූප සහ සත්ත්ව රූප ගන්න ඉතාමත් සීමිතයි. මෙතන ඇත්තු ඉන්නවා එතන 3යි එතන 5ක් ඉන්නවා ඇත්තු. මුලින්ම පටන් ගන්නේ හේවිසි සහ ඒ අදාළ අයගෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ පළවෙනියට පෙන්눔 කරන ඇතා 550 ජාතක පොත් වහන්සේ ගෙනියන ඇතා සාහි නිලමෙතුමා. ඊට පස්සේ පෙන්눔 කරනවා කොඩි සහ හේවිසි සහ නැටුම්. මෙතන කොඩියට මම අපේ පළාත් කොඩිය දැම්මා. ඊළඟට කරඬුව වඩම්මනවා අලියතුන් 3 දෙනෙක් සමග. ඊළඟට අපේ නිලමේවරු සහ නිලමේවරු ඉන්නවා. ඊළඟට ඉන්නවා අපේ මේ පෙරහැරේ තවත් එක සංකේතයක් තියෙනවා බොරු කකුල්කාරයෝ. මම ඒකත් මේකට යෙදෙව්වා. ඊළඟට ඉන්නවා රජුරුවන්ගේ ආභරණ ගෙනියන ඇතා සහ ඒ නිලමේ. ඒ ඇතා සහ නිලමේ තමයි අවසානයේ ඉන්න ඇතා. ඊළඟට මම නිරූපණය කරලා තියෙනවා දේවාලයට සම්බන්ධ පෙරහැර. මෙතන ඇත්තම සුවිශේෂ කාරණයක් සඳහන් කරන්න ඕනේ. ඇත්කඳ විහාරේ පෙරහැර තමයි සාමාන්‍යයෙන් දන්නා පරිදි අශ්වයෙක් යන එකම පෙරහැර. මේ අශ්වයාගෙන් සංකේතවත් කරන්නේ ගලේ බණ්ඩාර දෙවියන් වහන්සේගේ
ඇත්ත. සමාන ගලේ බණ්ඩාර දෙවියන් වහන්සේගේ අශ්වයා. ඒ සුදු අශ්වයෙක් තමයි යන්නේ. ඒ කියන්නේ මේ ඔබ සඳහන් කරපු මේ පෙළගැස්මත් එක්ක අපි අන්තිමට දකිනවා අස්සෙක් යනවා. ඔන්න අපි අලුත් කාරණයක් දැනගත්ත මම හිතන්නේ මයන් පළාතේ අපිවත් දන්නේ නැහැ. මාත් දැනගත්තේ මේ මෙතුමිය දැන් කියද්දි ඇත්කන් විහාරේ පෙරහැරේ තියෙන සුවිශේෂීත්වය තමයි අස්සෙක් යන එකම පෙරහැර. මෙහෙම අස්සෙක් යන හේතුව තමයි අපි වයඹ ජනතාව විදිහට දේවත්වයෙන් අදහන ගලේ බණ්ඩාර දෙවියන් වහන්සේගේ නියෝජනය තමයි මේ අක්ෂයාගෙන් නිරූපණය වෙන්නේ. ඉතින් අපි දැන් චිත්‍රයේ ඉදිරිපස කතාව ඉදිරියෙන් පේන්න තියෙන කතාව අපි අහගත්තා. මේත් එක්කම පිටිපස්සෙන් අපිට පේන්න තියෙනවා ඇතාගල සහ සමාධි බුදු පිළිම වහන්සේ. මේ ඇතාගල ඇඳලා තියෙන්නේ මොන වීව් එකෙන්ද? මේක ඇත්තටම අපිට දැන් පන්සලේ දැනටමත් ඉස්සරහට ගියාම මෙන්න මේක තමයි අපිට පේන වීව් එක. ඒ කියන්නේ ඇතාගේ මෙතන ගෙල මත බුදු පිළිම වහන්සේ වැඩ ඉන්න විදිහක් තමයි අපිට පේන්නේ. ඒ අයුරින් තමයි අපිට දැනට උනත් පන්සල ඉස්සරහට ගියාම මේ ගල නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ මේ චිත්‍ර හැම එකෙම නිරූපණය වෙන්නේ අත්කන්ද විහාරයේම තමයි කේන්ද්‍ර වෙන්නේ. ඒකම තමයි. ඊට පස්සේ එහා පැත්තෙන් අපි දකිනවා. ඔව් එහා පැත්තේ ඊට පස්සේ දකුණු අත පැත්තේ අපිට පේනවා පන්සලේ පරණ පන්සලේ තියෙන විශේෂ තැන් කිහිපයක්. එතන තියෙනවා චෛත්‍ය සහ එතන බුදුගේ තියෙනවා. ඒ බුදුගේ මං හිතන්නේ මං දන්න තරමින් රජ කාලයේ ඉඳන් පැවතගෙන බුදුගේ. ඒක 550 ජාතක පොත. ඔව් 550 ජාතක පොත් වහන්සේ ලියන කටයුතු කරලා තියෙන්නේ එතන තමයි. හරි. ඔන්න අපි මුල් දින කවරේ මුද්දරය ගැන දැනගත්තා. ඒත් එක්කම දැන් මේ මුල් දින කවරේ අපිට දකින්න ලැබෙනවා පාලි ජාතකට්ට කතාව සිංහලයට නැගූ 550 ජාතක පොත් වහන්සේ සිව්වන පෙරකුම්බා රජ දවස ක්‍රිස්තු වර්ෂ 1302 දී ඇත්කන්ද රජ මහා විහාරයේදී පුස්කොළ පොතේ ලියා නිම වූ වගයි කියලා. මේකන දෙපැත්තෙන් තියෙනවා මුරගල් දෙකක්. ඇත්තුන්ගෙන් තියෙන ඒ මුරගල් දෙකේ චිත්‍ර දෙකක් තියෙනවා. ඒ කතාවත් කියමු. ඔව්. මුරගල් දෙක දැනටත් මේ මුරගල් දෙක අපිට දකින්න පුළුවන් පන්සලේ ඉහළ මාලයට ගිහාම අර මම මුලින් සඳහන් කරපු පන්සලේ පැරණි ගොඩනැගිල්ලේ ඒකේ දෙපැත්තේ තියෙන්නේ මේකෙන් ඇත්තටම නිරූපණය වෙන්නේ 550 ජාතක පොත් වහන්සේ ලියන අවස්ථාව සහ ලියලා අවසන් වෙච්ච අවස්ථාව. එය පඩිපෙළ දෙපැත්තේ තියෙන වම් පසත් දකුණු පසත් එකක තියෙන්නේ පන්හිඳ සංඝරත්නය විසින් පන්හිඳ අතේ තියාගෙන ලියන අවස්ථාව සහ අනිත් එකේ තියෙන්නේ පන්හිඳ පැත්තකින් ලියලා අවසන් වුණ අවස්ථාව. එවන් වූ සියුම් කාරණා අපේ ඇසට අසු වී නැහැ. නමුත් මෙතුමිය ඒවා හසු කරගන්න දක්ෂ වෙලා තියෙනවා. මේ වැඩසටහන වෙනුවෙන් මේ නිර්මාණය වෙනුවෙන් සහයෝගය දැක්වූ පිරිස මතක් කරන්නටත් මේ අවස්ථාව කරගන්නවා. ඔව් මම මේ අවස්ථාවේ ඒගොල්ලන් හැමෝම මතක් කරන්න ඕනේ. මොකද ඇත්තටම මේ මට මුද්දර කාර්යාංශයෙන් ලබා දුන්නේ උපදෙස් සහ දැනුම් සම්භාරය තුලින් තමයි මට මේ නිර්මාණය කරන්න හැකියාව ලැබුණේ. මුද්දර සංගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරී චන්න මුණසිංහ මහතාගේ අනුදැනුම යටතේ තමා මම මේ හැම දෙයක්ම කරේ. චන්න මුණසිංහ මහතා සමග සම්බන්ධ වෙලා හිටියා පන්සලේ මේ ගැන පන්සල ඉතිහාසය ගැන අධ්‍යයනය කරපු ප්‍රොෆෙසර් කෙනෙක්. ඇත්තටම එතුමාණන්ගේ නම මට ඇත්තටම මතක නැහැ මේ වෙලාවේ. එතුමාණන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මුද්දර කාර්යාංශයත් එක්ක මම දැන් අවුරුදු 2ක් විතර කාලයක් තුල ඉන්නවා. ඒ කාලය තුල මේක මගේ තුන්වන නිර්මාණයයි. ඒ වුණාට මුල් දින කවරයක් මගේ අතින් නිර්මාණය වුණ පළවෙනි අවස්ථාව මේක. ඒ වගේම පන්සලේ විහාරාධිකාරී වීරපුකුණේ සුමංගල ස්වාමින් වහන්සේටත් මගේ ගෞරවපූර්වක ස්තුතිය මම මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. මේ වෙලාවේ මම අවස්ථාවක් කරගෙන මල්ලි අතරම මේ මගේ පිටිපස්සෙන් හැවලා ඉන්න මගේ ස්වාමි පුරුෂයාවත් ඒ වගේම මගේ පවුලෑවත් තව මම රැකියාව කරන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මගේ රැකියා ස්ථානෙන් මට උපරිම සහයෝගයක් ලබා දෙනවා. මොකද මේ අවස්ථාවල වලට මට යන්නට මම ඕන්වත් මතක් කරනවා. ඒ වගේම මල්ලි මට මේ අවස්ථාව ලබා දුන්න ඔයාටත් ගොඩක් ස්තුතියි. අපිටත් බොහොම සතුටක් හේතුව තමයි අපි හොයන්නේ වයඹෙන් බිහි වෙන වයඹෙන් නිර්මාණය වෙන දේවල් ලෝකයට කියන්නට තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් මෙවන් වූ නිර්මාණයක් කරන්නට හැකියාව ලැබීමම සතුටක්. ඔබතුමියටත් ඉදිරියට සුබ පතනවා. තවත් මෙවන් වූ නිර්මාණ කරන්නට හැකියාව ලැබේවා කියලා. ඒත් එක්කම වයඹ සංසදයේ සමාජික
අපිව නරඹන වයඹ අපේ ජනතාවටත් අපි ආරාධනා කරනවා මෙවන් වූ නිර්මාණ කළ හැකි අය සහ මෙවන් වූ නිර්මාණකරුවන් අපිට හඳුන්වලා දෙන්න අපි ඔවුන්ව ලෝකයට හඳුන්වලා දෙන්න සූදානම් සමුගන්නවා ඉදිරියේදීත් නැවත මෙවන් වූ තොරතුරු සමගින් මෙවන් වූ වැඩසටහනක් සමගින් ඔබව හමු වන බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.